නමෝ බුද්ධාය ආයුබෝවන් පින්වත් දහම් මිතුරු දෙවියනි. පෙබරවාරි 4 වන දිනය ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි. 1948 පෙබරවාරි 4 වන දින අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිත භාවයෙන් නිදහස ලබා ගත්තා. ඒත් අද අපි කතා කරන්න යන්නේ හුදෙක් දේශපාලනික නිදහස ගැන විතරක් නෙමෙයි. අද මේ විශේෂ දේශනාවෙන් අපි බලන්න යන්නේ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන් නිදහස කියන්නේ මොකක්ද? සැබෑ නිදහස කවරේද? අපි ඇත්තටම නිදහස්ද? 1. ශ්‍රී ලංකාවේ නිදහස ඉතිහාසය 1948 පෙබරවාරි 4 වන දින මොකද වුනේ? දේශපාලනික නිදහස කියන්නේ මොකද්ද? 2. බුදු දහමේ නිදහස් වර්ග ශාරීරික නිදහස, ආර්ථික නිදහස, මානසික නිදහස, ආධ්‍යාත්මික නිදහස. 3. සැබෑ නිදහස නිවන කෙලෙස් වහල් භාවය, නිවනේ අර්ථය. සැබෑ නිදහස ලබා ගන්නේ කොහොමද? 4. දේශ ප්‍රේමය සහ බුදුදහම රටට ආදරය කරන හැටි, පුරවැසියෙකුගේ වගකීම්. 5. නිදහස අර්ථවත් කරන හැටි, අපි කරන්න ඕනේ මොකක්ද? ශ්‍රී ලංකාවේ නිදහස ඉතිහාසික පසුබිම. පෙබරවාරි 4 1948 මොකද වුනේ? 1948 පෙබරවාරි 4 වන දින උදෑසන කොළඹ නුවර ටෝරින්ටන් චතුරශ්‍රයේදී ශ්‍රී ලංකාවේ නිදහස ප්‍රකාශයට පත් කළා. බ්‍රිතාන්‍ය කොඩිය පහළට බස්සා ශ්‍රී ලංකා කොඩිය ඔසවනු ලැබුවා. ඩී.එස්. සේනානායක ප්‍රථම අග්‍රාමාත්‍රිවරයා බවට පත් වුණා. යටත් විජිත භාවය කියන්නේ මොකක්ද? 1505 සිට පුර්තුගීසීන්, ලන්දේසීන්, බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව පාලනය කළා. වසර 443ක් විදේශීය පාලනය යටතේ අපේ රටේ තීරණ අපිට ගන්න බැරි වුණා. ආර්ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය අනිකුන් පාලනය කළා. නිදහස කියන්නේ මොකක්ද? දේශපාලනික අර්ථයෙන් තමන්ගේම තීරණ ගන්න හැකියාව, විදේශීය පාලනයෙන් මිදීම, ස්වෛරීත්වය, ස්වයං පාලනය. බුදුදහම සහ නිදහස. බුදුරජාණන් වහන්සේ නිදහස ගැන කතා කළාද? ඔව්. බුදුරජාණන් වහන්සේ නිදහස ගැන බොහෝසේ දේශනා කළා. මුක්ති හෝ විමුක්ති කියන්නේ නිදහස, මිදීම. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ කියනවා සබ්බං අභිභුය්‍යතින්නෝ සබ්බ ධම්මේසු චානුපාලී. සියල්ල ජයගෙන සියලු ධර්මයන්හි අනුපාලිත නොවන තැනැත්තා. මේකෙන් කියන්නේ සම්පූර්ණ නිදහස ගැන. කිසිම දෙයකට වහල් නොවීම. ඒත් නිදහස් වර්ග කීයක් තියෙනවාද? බුදුදහම අනුව නිදහස් මට්ටම් කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එක බලමු. බුදුදහමේ නිදහස් වර්ග 1. ශාරීරික නිදහස කායික ස්වාධීනත්වය. ශාරීරික නිදහස කියන්නේ වහල් භාවයෙන් මිදීම, ශාරීරික හිරිහැරවලින් මිදීම, චලනයේ නිදහස. බුදුන් කාලයේ උදාහරණ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වහලුන් හිටියා. බුදුරජාණන් වහන්සේ කියනවා න ජච්චා වසලෝ හෝති න ජච්චා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ. උපතින් කෙනෙක් වහලෙක් වන්නේ නැහැ. උපතින් බ්‍රහ්මණයෙක් වන්නේ නැහැ. කර්මයෙන් වහලෙක් වෙනවා, කර්මයෙන් බ්‍රහ්මණයෙක් වෙනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ වර්ණ ක්‍රමය ප්‍රතික්ෂේප කළා,
වහල් භාවය ප්‍රතික්ෂේප කළා. සියලු දෙනා සමානයි කියලා කීවා. අද අපේ රටේ අපේ ශ්‍රී ලංකාව 1948 දී ලබාගත්තේ මේ ශාරීරික දේශපාලනික නිදහස. විදේශීය පාලනයෙන් මිදීම, තමන්ගේ රට පාලනය කිරීම, නිදහසේ ජීවත්වීම. ආර්ථික නිදහස, ධනානුබලය. ආර්ථික නිදහස කියන්නේ දරිද්‍රතාවයෙන් මිදීම, ආර්ථික ස්වාධීනත්වය, සාධාරණ ජීවනෝපායක්. බුදුරජාණන් වහන්සේ කුටදන්ත සූත්‍රයේ කියනවා, රටක් සාමකාමී වෙන්න නම් දරිද්‍රතාවය නැති කළ යුතුයි. ජනතාවට ආර්ථික අවස්ථා ලබා දිය යුතුයි. කෘෂිකර්මයට සහාය දිය යුතුයි. ව්‍යාපාරවලට සහාය දිය යුතුයි. චක්‍රවර්ති රජු සඳහා උපදෙස්. යහපත් රජෙක් දරිද්‍රයන්ට උදව් කරනවා. සමාජ සුබසාධනය පිළිබඳ සිතනවා. සැමට අවස්ථා ලබා දෙනවා. අද අපේ වගකීම ශ්‍රී ලංකාව නිදහස් රටක්. ඒත් අපිට තවමත් ආර්ථික අභියෝග තියෙනවා. දරිද්‍රතාවය, විරකියාව, ආර්ථික අසමානත්වය. අපි කරන්න ඕන උගත් දක්ෂ පුරවැසියන් වෙන්න. රටේ ආර්ථිකයට දායක වෙන්න. එකිනෙකාට උදව් කරන්න. 3. මානසික නිදහස, චිත්ත ස්වාධීනත්වය. මේක වඩාත් ගැඹුරු මට්ටමක්. මානසික නිදහස කියන්නේ බිය, කාන්සාව, කනස්සල්ලෙන් මිදීම, අනුන්ගේ මතයන්ගෙන් මිදීම, තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීම. බුදුරජාණන් වහන්සේ කියනවා, අත්තාහි අත්තනෝ නාතෝ. තමා තමාගේ ආරක්ෂකයා. මේකෙන් කියන්නේ අපි තමන්ගේ සිත පාලනය කරගන්න ඕන. අනුන් අපව පාලනය කරන්න දෙන්න එපා. තමන්ගේ තීරණ තමන් ගන්න ඕන. මානසික වහල්භාවය. බොහෝ දෙනෙක් ශාරීරිකව නිදහස් වුණත් මානසිකව වහලුන්. බිය වහල්භාවය. මොකද කියාවිද කියලා බියෙන් ජීවත්වීම. අනුන්ගේ මතයන්ට අධික වැදගත්කමක් දීම. කාම වහල්භාවය. භෞතික දේවල් වහලුන් වීම. මට ඕන ඒක නැතිව බැහැ කියලා හිතීම. මතවාද වහල්භාවය. තමන් විශ්වාස කරන දේ විතරක් නිවැරදි කියලා හිතීම. අනිකුන්ගේ අදහස් අසන්නේ නැතුව ඉන්න එක. මානසික නිදහස ලබාගන්නේ කොහොමද? සති භාවනාව. තමන්ගේ සිතුවිලි නරඹන්න. මේ සිතුවිල්ල මගේ නෙමෙයි කියලා දැනගන්න. විචාරශීලී චින්තනය. කාලාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කියනවා, අහන දේ විතරක් විශ්වාස කරන්න එපා. සම්ප්‍රදායෙන් විතරක් විශ්වාස කරන්න එපා. පොත්වල තියෙනවා කියලා විතරක් විශ්වාස කරන්න එපා. තමන්ගේම බුද්ධියෙන් විමසා බලා විශ්වාස කරන්න. මේක තමයි සැබෑ මානසික නිදහස. අන්ධ විශ්වාසයෙන් මිදීම, නිදහස් චින්තනය. මෛත්‍රී භාවනාව. කෝපය, කේන්තිය නැති කරන්න. සියලු දෙනාටම මෛත්‍රී කරන්න. හිත නිදහස් කරන්න. ආධ්‍යාත්මික නිදහස, විමුක්ති. මේක තමයි බුදුදහමේ අවසාන උත්තරීතර නිදහස.
ආධ්‍යාත්මික නිදහස කියන්නේ සංසාරයෙන් මිදීම, කෙලෙස් වලින් මිදීම, දුකින් සම්පූර්ණ මිදීම, නිවන. කෙලෙස් වහල්භාවය. බුදුරජාණන් වහන්සේ කියනවා අපි වහලුන් කෙලෙස් වලට. අකුසල මූල 3. ලෝභය, තණ්හාව, මට ඕන, මට තව ඕන. අපි ලෝභයට වහලුන්. මේක මගේ, මේක නැතිව බෑ. ද්වේෂය, කෝපය, කේන්තිය, පලිගැනීම. අපි කෝපයට වහලුන්. මම එයාට පලිගන්නවා. මෝහය, නොදැනීම, වරදවා තේරුම් ගැනීම. අපි මෝහයට වහලුන්. මේ ඇත්තටම මගේ. මම සදාකාලිකයි. මේ කෙලෙස් තමයි අපිව පාලනය කරන්නේ. උදාහරණයක්, ඔබට කවුරු හරි ගැන කෝපයක් ආවා, ඔබට දවස් ගාණක් නිින්ද නැහැ. ඔබ හිතනවා, කතා කරනවා, සිහින දකිනවා ඒ කෝපය ගැන. කෝපය ඔබව පාලනය කරනවා. ඔබ වහලෙක්. සැබෑ නිදහස, නිවන. නිවන කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන් නැති කිරීම. ලෝභය, ද්වේෂය, මෝහය නැතිවීම, තණ්හාව නැතිවීම, සම්පූර්ණ නිදහස. බුදුරජාණන් වහන්සේ කියනවා නත්ති තණ්හා සමානදී. තණ්හාව සමාන ගංගාවක් නැහැ වහලෙකු බවට පත් කරන්න. නිවන අවබෝධ කළහොත් කිසිම කෙලෙසකට වහල් නොවේ, කිසිම දෙයකට ඇලීමක් නැහැ. සම්පූර්ණ සංසුන් බව සැබෑ නිදහස. සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම, සම්මා සංකප්පය, නිවැරදි සිතුවිලි, සම්මා වාචා, නිවැරදි වචන, සම්මා කම්මන්තය, නිවැරදි ක්‍රියා, සම්මා ආජීවය, නිවැරදි ජීවනෝපාය, සම්මා වායාමය, නිවැරදි උත්සාහය, සම්මා සති, නිවැරදි සිහිය, සම්මා සමාධිය, නිවැරදි සමාධිය. මේ මාර්ගය අනුගමනය කළහොත් සැබෑ නිදහස, නිවන ලබාගත හැකියි. දේශ ප්‍රේමය සහ බුදුදහම රටට ආදරය කරන හැටි. දේශ ප්‍රේමය කියන්නේ මොකක්ද? තමන්ගේ රටට ආදරය, රටේ යහපත සඳහා කටයුතු කිරීම. රටේ සම්ප්‍රදායන්, සංස්කෘතිය ආරක්ෂා කිරීම. බුදුදහමේ දේශ ප්‍රේමය. රට්ඨපාල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ රට පාලනය කරන රජුන්ට දේශනා කළා. යහපත් රජෙක්, නායකයෙක් කරන්න ඕන. දාන, ජනතාවට උදව් කරන්න. සීල, සදාචාරාත්මකව පාලනය කරන්න. පරිත්‍යාග, රටේ යහපත සඳහා කැපවීම. ආජව, අවංකව කටයුතු කිරීම. මද්දව, මෘදු කරුණාවන්ත වීම. තප, තමන් පාලනය කර ගැනීම. අක්කෝද, කෝප නොවීම. අවිහිංසා, හිංසාව නොකිරීම. කන්ති, ඉවසීම. අවිරෝධනා, මතභේද සාමකාමීව විසඳීම. මේ ධර්ම රජ ධර්ම 10යි යහපත් නායකයෙක් අනුගමනය කළ යුතු. අපි සාමාන්‍ය පුරවැසියන්ට
මොකද කරන්න පුළුවන්? සිගාලෝවාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සිගාල තරුණයාට දේශනා කළා. පුරවැසියෙකුගේ වගකීම් කම්බ කරන යහපත් වැඩ කරන්න, සිප්පා දක්ෂතා වර්ධනය කරන්න, විනය ගරුක වීම, මිත්ත සම්පදා යහපත් මිතුරන් ඇති කර ගැනීම. පුරවැසියෙකුගේ වගකීම්. නිදහස සමග වගකීමද එනවා. අපේ රට නිදහස ලැබුවා. දැන් අපි කළ යුතු දේ 1. අධ්‍යාපනය ලබා ගන්න. ශිෂ්‍යරා වශයෙන් වගකීමෙන් යුතුව ඉගෙන ගන්න. දැනුම වර්ධනය කරගන්න. රටට ප්‍රයෝජනවත් පුරවැසියෙක් වෙන්න. 2. නීතිය පිළිපදින්න. රටේ නීතිවලට අනුකූල වෙන්න. පුරවැසි යුතුයකම් ඉටු කරන්න. 3. අන්‍යයන්ට ගරු කරන්න. සියලු ජාතීන්ට ආගම්වලට ගරු කරන්න. සමගියෙන් ජීවත් වෙන්න. 4. පරිසරය ආරක්ෂා කරන්න. අපේ රටේ සොබාදහම ආරක්ෂා කරන්න. පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනගන්න. 5. සංස්කෘතිය රැකගන්න. අපේ භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න. බුදුදහමේ උරුමය රැකගන්න. 6. දුෂ්කරතාවලදී එකට සිටීම. රට අභියෝගවලට මුහුණ දෙන විට එකමුතුව කටයුතු කරන්න. බෙදීම් කරණය නතර කරන්න. නිදහස අර්ථවත් කරන හැටි. වර්තමාන අභියෝග. අපේ රට 1948 දී නිදහස ලැබුවා. ඒත් අද අපිට තවමත් අභියෝග තියෙනවා. ආර්ථික අභියෝග, විදේශ ණය, දරිද්‍රතාවය, විරැකියාව. සමාජ අභියෝග, ජාතිවාදය, ආගම්වාදය, අසමානතාවය. පාරිසරික අභියෝග, දූෂණය, වන විනාශය, දේශගුණ වෙනස් වීම. මානසික අභියෝග, ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, මද්ද්‍රව්‍ය භාවිතය, අධ්‍යාත්මික අර්බුදය. අපි මොනවද කරන්න ඕනේ? බුදු දහමින් විසඳුම්. 1. ආර්ථික ගැටලුවලට. චක්කවර්ති සීහනාද සූත්‍රය. දරිද්‍රයන්ට උදව් කරන්න. දානය. වැඩ කරන්න, නිෂ්පාදනය කරන්න, අවංගව උපයන්න. අනවශ්‍ය වියදම් අඩු කරන්න. 1. සමාජ ගැටලුවලට. මෛත්‍රී සූත්‍රය. සබ්බේ සත්තා අවේරා හෝන්තු. සියලු සත්වයෝ වෛරයෙන් මිදෙත්වා. සියලු දිනාටම මෛත්‍රී කරන්න. ජාති, ආගම්, වර්ණ භේදයක් නැතිව කරුණාව සහ අවබෝධය වර්ධනය කරන්න. 1. පාරිසරික ගැටලුවලට. බුදුරජාණන් වහන්සේ කියනවා, ගස් කපන්න එපා අනවශ්‍ය. සතුන්ට හානි කරන්න එපා. ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න. ප්‍රාණීන්ට කරුණාව, පරිසරය ආරක්ෂාව, තිරසාර ජීවන රටාවක්. 1. මානසික ගැටලුවලට. භාවනාව. දිනපතා භාවනාව. සති භාවනාව. ස්ට්‍රෙස් අඩු කරන්න. මෛත්‍රී භාවනාව. කෝපය අඩු කරන්න. විපස්සනා භාවනාව. ප්‍රඥාව වර්ධනය කරන්න. සාරාංශයක් විදිහට අපේ රට 78 වසරකට පෙර නිදහස ලැබුවා. ඒත් සැබෑ නිදහස තවමත් අපිට ලබා ගන්න ඕන. ආර්ථික නිදහස, මානසික නිදහස, ආධ්‍යාත්මික නිදහස,
නිවන. අපි එකට රට ගොඩනැගමු. සමගියෙන් ජීවත් වෙමු. බුදුදහම අනුගමනය කරමු. සැබෑ නිදහස අවබෝධ කරගමු. අවසාන පණිවිඩය. පින්වත් දහම් මිතුරු දෙවියනි. ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය අද දැක්කා. 1948 පෙබරවාරි 4 අපේ රට දේශපාලනික නිදහස ලැබුවා. බුදු දහමේ නිදහස් වර්ග 4 ශාරීරික නිදහස, ආර්ථික නිදහස, මානසික නිදහස, ආධ්‍යාත්මික නිදහස, නිවන. පුරවැසියෙකුගේ වගකීම් රටට, සමාජයට, පරිසරයට. බුදු දහමින් විසඳුම් අද අභියෝගවලට. වැදගත්ම පණිවිඩය. බාහිර නිදහස වටිනවා. ඒත් අභ්‍යන්තර නිදහස තමයි සැබෑ නිදහස. අපේ රට 1948 දී බාහිර නිදහස ලැබුවා. ඒක මහා ජයග්‍රහණයක්. ඒත් සෑම කෙනෙකුම තමන්ගේ අභ්‍යන්තර නිදහස ලබා ගත යුතුයි. කෙලෙස් වලින් නිදහස, තණ්හාවෙන් නිදහස, දුකින් නිදහස, නිවන සම්පූර්ණ නිදහස. නිදහස් දිනයේ අපි මොනවද කරමු? මතක් කරමු. අපේ රට සඳහා පොරබැදූ වීරයන්, නිදහස වෙනුවෙන් කැප වූ අය. කෘතඥව වෙමු. අද අපි නිදහස් රටක ජීවත් වෙනවා. මේක වරප්‍රසාදයක්. තීරණය කරමු. නිදහස අර්ථවත් කරන්න, රට ගොඩනගන්න, සමගියෙන් ජීවත් වෙන්න. භාවනා කරමු. මෛත්‍රී භාවනාවක් සියලු ශ්‍රී ලාංකිකයන්ට, සියලු ලෝකයේ සත්වයන්ට. අවසාන ආශිර්වාදය. සියලු ශ්‍රී ලාංකිකයෝ සතුටින් ජීවත් වෙත්වා, නිදහසේ ජීවත් වෙත්වා, සමගියෙන් ජීවත් වෙත්වා, සාමයෙන් ජීවත් වෙත්වා. අපේ රට සමෘද්ධිමත් වෙත්වා, සාමකාමී වෙත්වා, හරිත හා පිරිසිදු වෙත්වා. සියලු සත්වයෝ සතුටින් ජීවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් සුව අත්කරගත්වා. අපේ රටේ ගීය ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා, නමෝ 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 මාතා. අපේ රටට, අපේ ජාතියට, බුදු ශාසනයට, සියලු සත්වයන්ට බුදු සරණයි, ධර්ම සරණයි, සංඝ සරණයි. නිදහස් දින සුභ පැතුම්.